ජීවිත කාලෙම අපේ මුතුන් මිත්තෝ ගොඩනගලා තිබුණු වැව් අමුණු සියල්ලක්ම විනාශ වෙලා ගියා. ඒ නිසා මේවා අපේ ජීවිතේට දැනෙච්ච පාඩම්, දැනෙච්ච දේවල්. ඒ නිසා මේ කරපු සියලු පින්කම් වල බලය, ශක්තිය අපිව රකින්න ආරක්ෂා කරන දෙවි දේවතා උන්වහන්සේ ලැබේවා. මෙවන් විපතක් රටකට ලෝකයකට තරහකාරයෙකුටවත් නොවේවා. මෙවන් දුක් අන්දරාවක් නොවේවා. මේ වෙලාවේ අපි සියලු දෙනාම එකමුතු වෙලා රටට ජාතියට ආදර්ශයක් හපයන්න ඕනේ. ජාතියක් හැටියට, ශ්‍රී ලාංකිකයෝ හැටියට, ආගමක් ධර්මයක් තියෙන සියලු දෙනාම හෘද සාක්ෂිය තියෙන මිනිසුන් අනුන්ට උදව් කරලා උපකාර කරන්න. පාසල් පොත්පත්, ජීවිතේ ගත්ත විභාග සහතික, ඒ වගේම ජීවිතේ ගොඩනගාගත්ත සම්මාන මේ සියල්ලක්ම වතුරට ගහගෙන ගියා. ජීවිතේ සමහර වෙලාවට උප්පැන්න සහතික, මරණ සහතික මේවා නැති වුණා. ඒ වගේම ගොවිතැන් කරපු ගොවිතැන්බත් තව ටික දවසක් යනකොට ලෙඩ රෝග ඇති වෙනවා. අපිට ආහාර ප්‍රශ්නයකට, ආර්ථික ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා. අපි හදා ඒ එළවලු ටික ඔක්කොම යට වෙලා ගියා. අපි වපුරපු කුඹුරු ටික ඔක්කොම අස්සන්න විනාශ වෙලා ගියා. ඇල දොළවල් කඩාගෙන ගියා. වැව් වමුණු කඩාගෙන ගියා. ඒ නිසා අපි විශාල විපතකටපත් වුණා. දුකකටපත් වුණා. අනාගතයේ දුක අපි භුක්ති විඳින්න වෙනවා. ඒ නිසා මේවා ගැන ඔක්කොම හිතලා පුළුවන් විදිහට හැම කෙනාම උදව් කරන්න, උපකාර කරන්න. ආහාර පමණක් නෙවෙයි, ඇඳන් නැති, මෙට්ටයක් නැති, බෙඩ්ෂීට් එකක් නැති, තුවාලයක් නැති, මූලික අවශ්‍යතාවයන් වලට අවශ්‍ය කරන පහසුකම්, බෙහෙත් ටික, දරුවන්ගේ අධ්‍යාපනයට පොතපත, පෑන පැන්සල පවා අහිමි වෙලා ඉන්න වෙලාවක 43 ලක්ෂයක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වෙච්ච වෙලාවක පිරිවෙන් වල පොඩි හාමුදුරුවෝගේ බොහෝ දේ නැති වුණා. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් විදියට ඔබ මේක පින්කමක් හැටියට සැලකලා මේ කටයුත්තට දායක වෙලා උදව් උපකාර කරන්න. මනුස්සත්වයේ ආධ්‍යාත්මයෙන් බොහෝ අය උදව් කළා. බොහෝ අය තමන්ගේ ගෙවල් දන්සල් බවට පත් කරලා කැම ටික කන්න නැතුව බොන්න නැතුව ගෙනල්ලා ජනතාවට දුන්නා. අපි මේ පළාතේ මහා හාමුදුරුන්ට දහස් ගාණක් කැම පැකට් බෙදුවා හාමුදුරනේ මිනිස්සු ගාවට ගිහිල්ලා. අපි දැක්කා වෙනත් ආගම් වල අය, වෙනත් ජාතීන් අය, දන්නේ නැති, අඳුරන්නේ නැති මිනිස්සු ඇවිල්ලා ඒවා දුන්නා. පොලිමේ ඉඳලා ගත්තේ බත් පැකට් ගත්තේ ජීවිතේ බත් පැකට් දන් දීපු මිනිස්සු. ඒ නිසා හැම කෙනාටම මේ විපත වුණා. තට්ටු දෙකේ ගෙදර ඉඳගෙන වාහනේ ජීවිතේම ගත්ත වාහනේ යට වෙලා අන්තිමේට ඔක්කොම යට වෙලා ඒවා දිහා බලාගෙන ඇවිල්ලා පොලිමේ ඇවිල්ලා බත් පැකට් එකක් ගන්න මිනිස්සෙකුගේ වීරත්වය. ඒ නිසා ඒ හැම අභියෝගයක්ම මිනිසුන්ට විඳින්න සිද්ධ වුණා. ඒ නිසා මේ ව්‍යසනයෙන් පත් වෙච්ච හැම කෙනෙකුටම විපතක් නොවි සැනසීමක් උදා වේවා. මරණයට පත් වෙලා ඉන්නවා 500කට වැඩි ප්‍රමාණයක් වගේ අතුරුදහන් වෙලා ඉන්න විශාල ප්‍රමාණයක්. ඒ සියලු දෙනාටද මේ පුණ්‍ය ශක්තියෙන් ඒ දුක වේදනාව නැති වේවා, සැනසීම උදා වේවා. රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙනාට යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතරම මේ විපතට රටක් ජාතියක් විපතටපත් වෙලා ඉන්න අවස්ථාවේදී රුවන්වැලිසෑය අපේ නායක හම්දුරන් වහන්සේ සිදු කරන මේ සත්කාරය අපි තාම කෘතවේදීව උන්වහන්සේට ස්තුතිපූර්වක පින් අනුමෝදනා කරනවා. උන්වහන්සේ කවදා මේ රටේ මහා සංඝරත්නය වෙනුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක උන්වහන්සේ සැදී පැහැදිලා ඉන්න අවශ්‍ය කරන උදව් උපකාර. ඇත්තට මේවන් නායක හාමුදුරනම මේ භූමියේ වැඩ ඉන්න පිළිබඳව අපි තාම සතුටටපත් වෙලා උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය චිරජීවනයත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.